හැමදාම පොත දිග අරගෙන highlight කර කර පාඩම් කරන සාම්ප්‍රදායික ක්‍රමය එපා වෙලා නැද්ද? අලුත් ක්‍රම ටිකක් try කරලා බලන ගමන් පාඩම් කරන දේවල් මතකේ තියාගමුද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. Hi guys. ඔන්න අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම අරන් ආවේ මම පාඩම් කරන්න යූස් කරන සුපිරිම විද්‍යාත්මක මෙතඩ්ස් 6ක් ගැන. පළවෙනි මෙතඩ් එක තමයි චංකි. විද්‍යාව, ඉතිහාසය වගේ කන්ටෙන්ට් එක වැඩි විෂයන්ට සුපිරිම මෙතඩ් එක තමයි මේ. මේ ක්‍රමේදී ඔයා එක මාතෘකාවක් අරන් ඒක කොටස් වලට කඩා ගන්න ඕනේ. උදාහරණයක් විදියට හිතන්න ඔයාට තියෙනවා මිනිස් ශරීර පද්ධතිය ගැන ඉගෙන ගන්න. ඔයා ඒක රුධිර සංසරණ පද්ධතිය, බහිස්රාවීය පද්ධතිය, අස්ථි පද්ධතිය විදියට කොටස් වලට කඩාගෙන පාඩම් කරනවා. ඊට පස්සේ ඔයා මේ එකකට විතරක් ફોකස් එක දීලා පාඩම් කරන්න ඕනේ. එක චංකයකට පස්සේ විනාඩි කිහිපයක බ්‍රේක් එකක් ගන්න ඔයාට පුළුවන්. දෙවෙනි මෙතඩ් එක තමයි බ්ලර්ටින්. මේ ක්‍රමේදී ඔයාගේ නෝට් එක හොඳට කියවන්න. ඊළඟට හිස් කොලයක් අරගෙන ඔයාට මතක හැමදේම ලියන්න. ඔයා මේක ලියන වෙලාවේදී කිසිම වෙලාවක ඔයාගේ නෝට් එක දිහා බලන්න එපා. ඊළඟට ඔයාගේ හරි නෝට් එක අරන් ඔයා ලියපු එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඔයාට මොනවද මිස් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට මේක දිගටම කරන්න නෝට් එක බලන්නේ නැතුව හැම දෙයක්ම මතකෙන් ලියන්න පුළුවන් වෙනකම්ම. තුන්වෙනි මෙතඩ් එක තමයි repeated memorization. ඉතිහාසයේ දින, ගණිතයේ තියෙන සූත්‍ර, විද්‍යාවේ තියෙන නීති එහෙම පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් තමයි මේ මෙතඩ් එක. මේ මෙතඩ් එකේදී ඔයා පළවෙනියටම හිමීට ඔයාට ඕන දේ 10 පාරක් කියවන්න. දෙවෙනියට ශබ්ද නගා 10 පාරක් කියවන්න. තුන්වෙනියට ඒක දෙපාරක් මතකෙන් ලියන්න. හතරවෙනි මෙතඩ් එක තමයි ෆෙයින්මාන් මෙතඩ් එක. මේ ක්‍රමයේදී ඔයා මාතෘකාවක් අරන් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. දෙවෙනියට ඔයා මවාගත්ත කෙනෙක්ට ඒ දේ උගන්වන්න ඕනේ. ඒ අතරේදී ඔයා බලන්න ඔයාට මොනවද නොතේරුණ කොටස් කියලා. ඊට පස්සේ ඒ කොටස් ආපහු හොඳින් පාඩම් කරන්න. පස්වෙනි මෙතඩ් එක තමයි ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක. ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එකේදී ඔයාට පුළුවන් කාඩ් අරගෙන එක පැත්තක ප්‍රශ්නෙත් අනිත් පැත්තක උත්තරෙත් ලියන්න. මේ විදිහට කාඩ් ගොඩාක් එකතු කරලා කාඩ් පැක් එකක් හදාගන්න. ඉතින් ඔයාට මේක ඔයාගම කියලා කාඩ් වලින් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලෑෂ් කාඩ් ඇප් යූස් කරලත් මේක හදාගන්න පුළුවන්. අන්තිම සහ 6 වෙනි මෙතඩ් එක තමයි පොමඩෝරෝ ටෙක්නික්. මේ ක්‍රමය හරිම ලේසි ක්‍රමයක්. ඔයා කරන්න ඕනේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න එක. මේ විනාඩි 5ේදී ෆෝන් එක නම් ගන්න එපා. ඒ වෙලාවෙදී ඔයාට පුළුවන් පරිසරයත් එක්ක කාලය ගත කරන්න, සුරතල සතත් එක්ක ඉන්න වගේ දේවල් කරන්න. ඉතින් ඔයාට පුළුවන් එක එක සබ්ජෙක්ට්ස් වලට එක එක විදිහේ ඔයාට මතක හිටින මෙතඩ් එකක් යූස් කරන්න. ඉතින් මේ මෙතඩ් වලින් ඔයා කැමති උනේ මොන මෙතඩ් එකකටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යම් බලන්න. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයා පුංචිම හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා channel එකත් අමතක නොකර subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.